මම නාරී හා ප්‍රසව වේදී පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩොක්ටර් ඉන්ද්‍රනිල් පියදිගම. කාන්තාවක් ආර්තවයට ලං වෙනවත් එක්කම ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන හෝමෝන මට්ටම ගොඩක් දුරට අඩු වෙනවා. මේක ගැන තමයි අද මේ කතා කරන්න යන්නේ. ඇඟේ තියෙන හෝමෝන ගත්තම ඊස්ට්‍රජන් කියන හෝමෝනය කාන්තාවකට ඉතාම වැදගත්. වයස අවුරුදු 50 51 මේ කාලෙට එනකොට ලිම්බ කෝෂවල ක්‍රියාකාරීත්වය එන්න අඩු වීම නිසා ඊස්ට්‍රජන් හෝමෝනේ මට්ටම ඇඟේ අඩු වෙනවා. අපි කරන්නේ ඊස්ට්‍රජන් හෝමෝන නැවත ලබා දීම ආර්තවයට පසුව නැවත හෝමෝන ප්‍රතිකාරය කියලා තමයි මේකට කියන්නේ. එතකොට ඊස්ට්‍රජන් කියන හෝමෝනය ගොඩක්ම වැදගත්. මොකද මේකෙන් තමයි කාන්තාවකගේ ගොඩාක්ම අවශ්‍ය කරන සෛලවල ක්‍රියාකාරීත්වය පවත්ව ගන්න. ඊස්ට්‍රජන් හෝමෝනේ අඩු වෙනවත් එක්ක විවිධ සංකලතා එන්න පටන් ගන්නවා. අවුරුදු 55 වුණාට පස්සේ ඇඟට එකපාරට සීතල වෙනවා, දාඩි දානවා, මතකය අඩු වෙනවා, එහෙම නැත්නම් නිින්ද යන එක අඩු වෙනවා, මුත්‍රා කිරීමේ ප්‍රශ්න ඇති වෙනවා. වගේ ගොඩාක් විවිධ ගැටලු ඇති වෙන්න පටන් ගන්නවා. අපේ ඊස්ට්‍රජන් හෝමෝනෙන් තමයි අපේ ඇඟේ තියෙන මස් පිඬුවල ශක්තිමත්භාවය, එතකොට කොඳු වැට පෙළේ අස්තිවල ශක්තිමත්භාවය තියාගෙන ඉන්නේ. එතකොට මේ ශක්තිමත්භාවය ටික ටික අඩු වෙලා ඔස්ටියෝපොරෝසිස් කියන තත්ත්වයට කාලයත් සමග ඇදිලා යන්න පුළුවන්. අවුරුදු 5ක 10ක අතර කාලයක් තමයි අපි මේ හෝමෝන කෙනෙක්ට ලබා දෙන්නේ. මේකෙන් ගොඩක් දුරට පොඩි රෝග ලක්ෂණ සම්පූර්ණයෙන්ම නැති වෙනවා. කරලා තියෙන සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා මේ ආර්තවභාවිත යොදා ගන්න මේ ඊස්ට්‍රජන් හෝමෝනේ පාවිච්චි කිරීම මගින් අපේ ජීවිත කාලය අවුරුදු 5 10කින් වගේ කාලයකින් වැඩි කරගන්න පුළුවන්. අපිට heart attack හැදෙන risk එක, එහෙම නැත්නම් අපි වැටිලා අපේ කකුලක් හිප් එකක් ෆ්‍රැක්චර් වෙන ඒ වගේ තත්ත්වය ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ හෝමෝන වලින් හොයාගෙන තියෙන මට්ටමේ පිළිකා තත්ත්ව ඇතිවීමේ අවදානම අවමයි. ආර්තභාවයට පත් වෙලා ඇතිවෙන ප්‍රශ්න ගොඩාක් වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා.